ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති
සාදුකාරයක් දෙන්නයි. අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවීය ප්‍රධාන සංඝනායක කලාසූරි ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත් ආචාර්ය අපේ පල්ලේගම හේමරත්න අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම රංවැට පස්ලෝ වලින් නිර්මාණය කරන ලද තියෙන මේ වැට මහසෑය ආරක්ෂාවට නිර්මාණය කරපු මේ නිර්මාණය අද ශාසනයට දායාද කරන වෙලාවේ මේ සඳහා වැඩමවා වදාළ කිරිවෙහෙර රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතාචාර්ය අපේ ඔබවක ධම්මින්ද නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. වසර 2150ක් පැරණි දුටුගැමුණු මහරජාණන් විසින් නිර්මාණය කළ ලද මේ උත්තුංග මානව ලෝකයේ වටිනා සම්පත ආධ්‍යාත්මික සම්පත මෙලව දෙවි බමුණු ජීවමානව මුණ ගැහෙන මේ සුද්ධ භූමියේ වසර 2150ක් තිස්සේ සාදුකාර හඬ හැන මේ සුද්ධ භූමියට ඔබ දුන් දායාදය ඔබ දුන් පරිත්‍යාගය ඔබ දුන් කර මේ සැලකිල්ල ගෞරවය ඔබට බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේක මෙතෙන්ට දසදහස් ගාණක් ලක්ෂ ගාණක් ජනතාව සාදුකාර දීලා කඳුළු පිස දමන දුක නැති කරන මිනිසුන්ගේ පීඩාවන් නැති කරලා එළව මෙලව දෙලව ආලෝකය ඇති කරන මේ සුද්ධ භූමියේ ඉඳගෙන ඔබ කරන ලද මේ පින්කමේ බලෙන් ඔබට මේ භව ගමනේදී මේ සංසාර ගමනේදී ඔබට නොයෙකුත් විදිහේ ප්‍රශ්න ගැටලු වේදනාවන් දුක් කන්දරාවන් එනවා. ඒ ආපු සියල්ලක්ම හිරුදුටු ගණදුරක්සෙන් දූරේ භූත වේවා. ඔබේ ජීවිතයට පණ පොවපු ඔබේ චරිතයට පණ පොවපු අම්මා තාත්තට කිරියම්මලා කිරියත්තලා ආදී සියලු දෙනාට පින් සිද්ධ වේවා. සසන වසර තුරු ජීවිතේ අසත්පුරුෂ ආශ්‍රයක් නොලැබේවා. සත්පුරුෂ ආශ්‍රය ලැබේවා. හැමදාම පින් සිතුවිලි ඇති යහපත් සිතුවිලි ඇති මිනිසුන්ගේ ඇසුර නිසුර ලැබේවා. ඒ සඳහා මේ පින්කම සඳහා උදව් කරපු අපේ හෙළ බොදු බල එකමුතුවේ සංවිධානය පින්වත් දායක පිරිසේ සියලු දෙනාටද ඒ වගේම බුද්ධික ලියනගේ මහත්මයා නලීම් බුම්බාවල මහත්මයා ඇතුළු හෙළ බොදු බල එකමුතු සංවිධානයේ අනුශාසක ගරු ස්වාමින් වහන්සේලා සභාපති අපේ නායක හාමුදුරන් වහන්සේලා ඇතුළු මේ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා පුණ්‍ය ආනුමෝදනා කරනවා. හේතුව මේ ස්ථානයේ කරන ලද බොහෝ සංවර්ධන වැඩවලට දායක වීම, ඒ වගේම කතරගම, සිරිපාදය, සිරිමාබෝධිය, කැලණි විහාරය අපේ අතිගෞරවනීය කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අපේ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ඇතුව ඒ වගේම සිරිපාදස්ථානාධිපති අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසන ඇතුව විජයශ්‍රී ජයශ්‍රීමා බෝධීන් වහන්සේගේ බාරකරු ආචාර්ය අපේ පල්ලේගම හේමරත්න අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසන ඇතුව එම ස්ථානවල දියුණුවට අනාගත පැවැත්මට ශාසන අම්බරේ බබළුවන්නට මේ හෙළ බොදු බල එකමුතු සංවිධානයේ විශාල කැපවීම පරිත්‍යාගයන් කරලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා උදව් කර උපකාර කරු සියලු දෙනාටද පින් සිද්ධ වේවා. මේ පින්කම මේ නිර්මාණය කරපු නිර්මාණකරුවාටද ඒ සඳහා දායකත්වයෙන් දරපු සියලු දෙනාටද බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා. ඒ වගේම විශේෂයෙන් 60ක්ම 100 ගාණක් පසු කරන ඊයේ රාත්‍රී කාලේ ඉඳලා අපේ කල්යාණ මිත්‍ර සහෝදර නායක හාමුදුරන් වහන්සේ උන්වහන්සේ ආගමට ධර්මයට දුප්පත් මිනිස්සු වෙනුවෙන් අනන්ත අප්‍රමාණ ශාසන අම්බරය බබළුවන්නට මහා මෙහෙවරක් කරන කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි සිතින් යුක්තව සද්ධා සිතින් යුක්තව කිරිවෙහෙරේ රජමහා විහාරාධිපති හැටියට කතරගමට වඩින ස්වාමින් වහන්සේලාට කතරගමට එන ජනතාවට අපමණ සේවාවක් කරන ආචාර්ය අපේ ඔබවක ධම්මින්ද නායක හාමුදුරන් වහන්සේට කෙටි අනුශාසනාවක් කළ ආශිර්වාදයක් කරන ලෙස මේ වෙලාවේ සිහිපත් කරනවා. ගෞරවාස්පද කුවන්වැලි සෑය චෛත්‍ය ආරාමාධිකාරී
අතිගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින සදා වන්දනීය පූජනීය ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. අපේ හෙළමුදු එකමුතුව සංවිධානයේ ඒ නිලධාරීතුමන්ලා සමාජිකාවන් ඇතුළු කොට ඇති මේ උතුම් අවස්ථාවට සම්බන්ධ වන සියලුම සදහැවත් බෞද්ධ පින්නතුන් පින්නතියනි. අදින අපේ නායක හාමුදුරුවෝ සඳහන් කළ යුතු සියලු කරුණු ඉතාමත් මැනවින් සඳහන් කරන්නට යෙදුණා. වසර 2150කට අධික කාලයක් ඉපැරණි මේ උතුම් රුවන්වැලිසෑය චෛත්‍යාරාජානන් වහන්සේ අභියස අපි අද දවසේ බොහොම වාසනාවන්ත වුණා. ඉතාමත් මගනා වටිනා පුණ්‍ය කර්මයකට සම්බන්ධ වන්න. විශේෂයෙන්ම මේ දේවතා දොරටුව ලෙසින් සැලකෙන මේ පුණ්‍ය ස්ථානය මම හිතන්නේ හැමදෙනාගේම බොහොම වන්දනීයත්වයට පූජනීයත්වයට පත්වෙන රුවන්වැලිසෑය පුදබිමේ තිබෙන සුවිශේෂී ස්ථානයක්. ඉතින් මේ ස්ථානය තවත් පරම්පරා ගණනාවක් මතු ආරක්ෂාව වෙනුවෙන් මේ වැට ඉදි කරන්නට අපේ හෙළබුදු එකමුතුව සංවිධානය කටයුතු කරන්නට යෙදුණා. ඒත් ඉතාමත්ම වටිනා දෙයක් හැටියට මේ අවස්ථාව විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් හෙළබුදු එකමුතුව සංවිධානයේ සභාපති හාමුදුරුවෝ හැටියට අපින් මේ කරුණු විමසන අවස්ථාවන් වලදී අපි කිසිම පැකිලීමකින් තොරව මේ දේවල් වලට අපේ ඒ අනුමැතිය අපි ලබා දෙන්නේ මේ දේවල් වල තියෙන වටිනාකම මේ දේවල් වල තිබෙන සුරක්ෂිතභාවය මේ අපේකම රැක ගන්නට අවශ්‍ය කරන නිසා ඉතින් මේ වසර කිහිපයකට කලින් මේ සඳහා අවසර අපෙන් ඉල්ලා සිටියේ. ඉතින් අපි කිසිම ගැටලුවක් නැතුව අපේ දායක මහත්මවරුන් මේ බොහෝ කීප දෙනෙක් සම්බන්ධ කරගෙන මේ පින්කම කරන්නට අපි අනුමැතිය ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මේ අනුරාධපුර පුද භූමිය තුල අපේ හෙළබුදු එකමුතුව සංවිධානයේ මගින් වැඩසටහන් රැසක් සිදු කරන්නට දුන. විශේෂයෙන්ම මේ උතුම් චෛත්‍යාරාජානන් වහන්සේ අභියස සිදු කරන්නට දුන ඉදි කරන්නට දුන ඒ පහන් ඒ වාගේම ඒ රත්තරන් බුදු පිළිම වහන්සේ ඒ වාගේම වාහල් කඩවල් ආදී විවිධ කටයුතු රැසක් මේ පුදබිම තුල සිදු කරන්නට දුන. ඒ වගේම ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසත් විවිධ කටයුතු රැසක් සිදු කරන්නට දුන. මේ පෞරාණික පින්බිම් වල මේ අපේ අති පූජනීය පින්බිම් වල ආරක්ෂාව වෙනුවෙන් මේ කළ කැපකිරීම අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අගය කරන්න ඕනේ. අපේ නායක හාමුදුරුවෝ මතක් කළා වගේ ශ්‍රී පාදස්ථානයේ ඒ වගේම කැලණි රාජමහා විහාරයේ කිරිවිහෙර රාජමහා විහාරස්ථාන ආදී රටේ තිබෙන විවිධ අති පූජනීය පුණ්‍ය ස්ථාන ආරක්ෂා කරගන්නට අපේ හෙළබුදු එකමුතුව සංවිධානය කරන මේ කැපකිරීම අපි ඉතාමත්ම වටිනා දෙයක්, ඉතාමත්ම කාලෝද්දයක් ලෙස පුණ්‍යවන්ත දෙයක් ලෙස අපි අගය කරන බව මේ අවස්ථාවේදී බොහොම සතුටින් සඳහන් කරන්නට ඕනේ. ඉතින් අපේ දුමින්ද මහත්මාණන්ගේ ඒ සංවිධානයේ ඉතාමත්ම මැනවින් මේ පින්කම් කටයුතු සිදු කරන අපිට විශාල පිරිසක් ඉන්නවා. අපේ හාමුදුරනේ මේ උඩ මැදන 400කට අධික සමාජිකාවන් පිරිසක් අපි සමග එකතු වෙලා මේ කටයුතු සංවිධානය කරන. විශේෂයෙන්ම මේ කටයුත්තේදී ඒ විදේශ රටවල සිටින බොහෝ පිරිසකගේ සම්බන්ධතාවය ලැබුණ විශේෂයෙන් මේ අවස්ථාව අපි සිහිපත් කරන්නට ඕනේ. බුද්ධික ලියනගේ මහත්මයා ඒ වගේම නලින් බුම්බාවල මහත්මයා ඒ වගේම හෙළබුදු එකමුතු සංවිධානයේ අපේ පින්වත් දායක පිරිස ආදී මේ හැමෝම විශේෂ කැපකිරීමක් කළා. මම හිතන්නේ මේ සඳහා මිලියන ගානක මුදලක් වියදම් කරලා මේ කැපකිරීම කළේ ඔබට බොහොම සතුටටපත් වෙන්න පුළුවන්. මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ උතුම් වූ පෞරාණික පින්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කියන හැඟීම ඇති කරගන්න පුළුවන්. තවත් අවුරුදු 100,000 ගානක් ඉදිරියට යනකම් මේ දේවල් ආරක්ෂා කරගන්න ඔබ දායකත්වයේ දරුවා කියලා බොහොම සතුටටපත් වෙන්න පුළුවන්කම තිබුණා. මේ අවස්ථාවේදී දිගට කරුණු කාරණාවන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ හෙළබුදු එකමුතු සංවිධානයේ සියලුම සමාජිකාවන්ට අපේ සියලුම නිලධාරීන් ඇතුළු හැමදෙනාටමත් විශේෂයෙන් මේ පින්කමේදී දායකත්වයේ කටයුතු කරන්න දුන බුද්ධික මහත්මාණන් නලින් මහත්මාණන් ඇතුළු හෙළබුදු එකමුතුව සංවිධානයේ අපේ සියලුම දෙනා මේ අවස්ථාවේදී බොහොමත්ම කෘතවේදීව සිහිපත් කරමින් ඔබ හැමදෙනාටම හදවතින් ආශිර්වාද කරනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ ඉදි කරලා තිබෙන උතුම් වූ රුවන්වැලිසෑය මහා චෛත්‍යාරාජානන් වහන්සේගේ ඒ ආශිර්වාදය හැමදෙනාටම යොමු වීමෙන් යම් ලෙසකින් බලපවත්වනා වූ ග්‍රහාපල රෝග පීඩා ආදී දේවල් තිබෙනවා නම් ඒ සියල්ල
සියල්ලක්ම දූරේ බුද්ධ භාවයට පත් වේවා. අපේ හෙට දවස තව තවත් සාර්ථක භාවයට පත් කරගන්න මේ උතුම් වූ පින්බිමේ මේ කරගත්තා වූ පින් ඔබ අප හැමදෙනාටම හේතුවක් පාරමිතාවක් බවට පත් වේවා කියලා හැමෝම සාදු කියන්නේ. ඒ වගේම අති ගෞරවාස්පද රුවන්වැලි සෑය චෛත්‍ය ආරාමාධිකාරී අති ගෞරවනීය අපේ බොහෝම ගරු කරන අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ නමක් අපේ සංඝ තලය තුල. ඉතින් ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාද ඒ වගේම අටම ස්ථානාධිපති අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් නොලැබෙන්නට මේ වගේ පින්කමක් අපිට කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අති ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේටත් ඒ වගේ විහාරාධිකාරී අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩම අවදාළ ගති ගෞරවනීය හාමුදුරන් වහන්සේලාටත් මේ උතුම් වූ පින්බලෙන් මේ ශාසනය තව තවත් මෙවැනි ශාසනයක කටයුතු සිදු කරන වහන්සේලාට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. මේ පින්බිම තවත් බොහෝ කාලයක් ආරක්ෂා කරගනිමින් මේ ශාසනයේ කටයුතු කරන ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් විද ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවාන සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේති ධම්මෝ විඤ්ඤෝ හේතේ උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති තන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ තුතිංජරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසකෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රතිවර්ධනෝ සෝවිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සී ජනුත්තමෝ මහිමෝ ලෝකපඤ්චෝතෝ නාරදෝ වරසාරති මදුමුත්තරෝ සත්‍රසාරෝ සුමේදෝ අක්ඛපුක්ඛලෝ සුජාතෝ සක්ඛලෝකග්ගෝ පියදස්සී නරසකෝ අත්තදස්සී ආරුණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධාසෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සේ චානුපමෝ සිකී සක්ඛයිතෝ සත්තා විස්සමෝ සුගතායකෝ අතුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රරංජවෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ ඒසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන ච දේවිකං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන චානේ තේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්වයං ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්වයං ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්වයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අහිසමිච්ච සක්ඛෝ උජෝජ සෝජෝජ සුවචෝ චස්ස බුදු අන්තිමානේ සන්තුස්සකෝච සුපරෝච අපවිච්චෝච සල්ලෝක උත්තේ සම්පින්ද්‍රියෝච නිපකෝච අපගම්බෝ කුලේසු අනරුකින්තෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ වරේ හෝදේයෝ සුඛිනෝ වාගේ විනෝ හොන්තෝ සබ්බේ සත්තා භවන්තු
සුඛි සත්තායේ කේචිපාන भूतात्ते तथा वातावरावानवसे सादीगावाये महागावा मध्यमा रस्सकानुकदूरादिष्टावाये वाद्दिष्टाये च दूरे वसन्ति अविदूरे भूतावा संभवे सीवा सब्बे सत्ता भवन्तु सुखि सत्ता न परो परन्निको वेद आदिमन्येत कत्तजिनं कञ्चे व्यारोसना पटिक संज्ञानान्यमन्यस्य दुःखमिच्छय्य माताय कार्यं पुत्रं आयुषायेत बुद्धमनुरक्खे वन्ति सप्तभूतेषु मानसंभावे परिमाणं विद्धञ्च सप्तलोकस्मिन् मानसंभावे परिमाणं बुद्धं न दोषतिरिरञ्च असंवादं नवेरं समस्तं विद्धं विष्णो वासनायावतस्य विगतमिन्दो एतं सतिं ब्रह्मवेदं विहारं देवाच ब्रह्मणो यंगमेहि कथं पुण्यं सब्ब संपत्ति साधकं सब्बेतं अनुमोदित्वा समर्था शासनेन ताममादरयितावन्तो शासनस्य लोकस्य उद्दीपवतु सर्वदा शासनमपि च लोकञ्च देवारक्षन्तु सर्वदा सत्यं दुर्गे सब्बे परिवारे हि अन्तर्मणिका देहि जाति वीराजतो वा चोरतो वा मनुष्यतो वा कितो वा उदकतो वा पिशाचतो वा कानुकतो वा कण्ठकतो वा नक्षत्रतो वा जनपदरोगतो वा सद्दम्मतो वा सन्दिष्टितो वा सत्पुरुषतो वा चण्डात्यस आयुर्वेद्यकमन सप्रदीपे अज्जत रज्ज सूकरमय से अंगरक्त साधेहि नाना वैदो वा नाना रोगतो वा नाना उपद्रवतो वा तत्तयत्त भूतानां पापदानि वारणा परिकर्षानुभावेन अन्तुते संपत्तयेन तत्तयत्त भूतानां पापदानि वारणा परिकर्षानुभावेन अन्तुते संपत्तयेन तत्तयत्त भूतानां पापदानि वारणा परिकर्षानुभावेन अन्तुते संपत्तयेन सच्चाच बुम्मटा देवानागा महितिका पुण्यन्तं मोदित्वाचरन् रक्षन्तु लोकशासनं आकाशट्टा च बुम्मटा देवानागा महितिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु धम्मदेशनं आकाशट्टा च बुम्मटा देवानागा महितिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु इमं सदा देवो वत्सतु कालेन सस्य सम्पत्ति हेतु च पीतो भवतु लोको च राजा भवतु धम्मिको इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता हन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतं समागमो होतु यावनिपानपत्त्या इदं मे पुण्यं आसवाक्यावहं होतु සබ්බ දුක්ඛාපං සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මේ ජීවිතයේ ලබන්න ඕන ආධ්‍යාත්මික සැනසීම ලබන්නට මෙවන් කුසල ධර්මයන්ගේ බලයේ ශක්තිය ඔබට ලැබේවා. ඔබේ ජීවිතේ හිත නිවා ගන්නට, සංසාර දුක නැති කර ගන්නට මේ සුද්ධ භූමියේ ඉඳගෙන ඔබ කරන සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. මේ සඳහා දායකත්වයේ දරපු, වචනෙන් හරි සංග්‍රහ කරපු, එදා ඉඳලා මෙදා දක්වාම මේ සංවිධානයෙන් කරන ලද සියලු පින්කම් වලට සහභාගී වුණු සියලු දෙනාටම නිවන් පසක් කර ගන්නට මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා. සාදුකාරයත් भवतु सब मंगलं रक्षन्तु सब देवता सब बुद्धानुभावेन सदा सुखी भवन्तु ते भवतु सब मंगलं रक्षन्तु सब देवता सब धर्मानुभावेन सदा सुखी भवन्तु ते भवतु सब मंगलं रक्षन्तु सब देवता सब संघानुभावेन सदा सुखी भवन्तु